Hello guys, welcome back to my YouTube channel. I'm Professor Bodda. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්න මගේ 12 වෙනි vlog එකත් එක්ක. ඔයාලා මතකද මගේ කලින් vlog එකේදී මම Rimac Skyline bike එකේ wiring වැඩ ටික ඉවර කරා. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ bike එකේ cup set එකයි, handle එකයි, මේ සේරම ටික high කරලා bike එක ආපහු ධාවන තත්ත්වයට ගන්න. ඉතින් ඔයාලත් handle cup set එකක් ගන්නකොට ඕනම කරන දේ තමයි grease කියන්නේ. ඉතින් Rimac Skyline වල කට්ටිය කියනවනේ කැලේ නෑ කියලා. ඔන්න මම මේ පාර genuine handle cup set එකක් තමයි මේ ගෙනලා තියෙන්නේ. ඉතින් ඔයාලා handle cup set එක high කරද්දී පරිස්සමෙන් high කරන්න. මොකද මේකේ උඩ පැත්තරේන එකයි යට පැත්තරේන එකයි sizes දෙකකින් එන්නේ. එකක් මේ වගේ T column axle එක දිගේ පහළටම බහිනවා. අනිත් එක බහින්නේ මෙන්න මේ T column axle එකේ මැදක් වෙනකන් විතරයි. කියන්නේ මෙන්න මේ පළවෙනි කොටස වෙනකන් විතරයි බහින්නේ. ඉතින් ඒ හින්දා හරියටම බලලා මේ උඩ පහළ මාරු කරගන්න නැතුව මේ මැදක් වෙනකන් බහින කොටස උඩටත් යටටම බහින කොටස පහළ පැත්තටත් තමයි ගහන්න ඕනේ. ඉතින් මේ cup set එකේ එක පියනක් එනවා. ඒක T column එකේ යටටම අඩියටම හිර කරන්න ඕනේ. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ස්ලෝන් බටයක් මේක ඇතුළට බස්සලා මිටියකින් තට්ටු කරනවා. ඉතින් ඔයාලට GI pipe එකක් උඩන් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ cup set එකේ chassis කර ඇතුළට බස්සන මෙන්න මේ කොටස් දෙක මේ වගේ තියලා තට්ටු කරලා ඇතුළට දාගෙන ඊට පස්සේ ඒක සම්පූර්ණ grease කරන්න ඕනේ. ඉතින් cup set grease කරනකොට ලෝබල් වෙන්නේ නැතුව හොඳට grease දාගන්න. මොකද මේ grease වලින් කරන්නේ අපේ cup set එකේ ඇතුළට අපි දාන බෝල තියෙනවානේ. යකඩ බෝල ගෙවීම අඩු කරන එක. ඉතින් cup set එක අපි grease නොකර දැම්මොත් නැත්නම් grease අඩුවෙන් දැම්මොත් එහෙම වෙන්නේ handle cup set එක ඉක්මනට ගෙවෙනවා. මොකද අපි handle එක කියන්නේ නිතරම එහෙට මෙහෙට හරවනවානේ අපි handle එක. ඒ නිසා cup set එක අනිවාර්යයෙන්ම හොඳට grease කරගන්න ඕනේ. ඉතින් මට මේ වැඩේට අපේ පොඩි මෑන්ගේ උදව්ව හම්බුණා. කොහොම හරි මම ඊළඟට කරේ T column එක මෙන්න මේ වගේ chassis කර ඇතුළට බස්සගත්තා. ඊට පස්සේ උඩ කොටසට ආයෙත් සැරයක් දෙවෙනි පාරටත් grease තව ටිකක් දාගෙන මෙන්න මේ වගේ ඒකට එන racer ball set එක බස්සගත්තා. ඊට පස්සේ ඒකත් ඇතිතරමට මෙන්න මේ වගේ හොඳට grease කරගෙන cup set එක close කරගත්තා. ඊට පස්සේ වැදගත්ම එක තමයි මෙන්න මේ lock nut එක. ඉතින් මේ වගේ lock nut දෙකක් මේ cup set එකට අපිට එනවා. ඉතින් මේ lock nut දෙක ගානට balance කරගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි lock nut එකෙන් අපිට cup set එක ඕනේ ගානට හිර කරගන්න පුළුවන්. දෙවෙනි lock nut එකෙන් පළවෙනි lock nut එක protect කරනවා. ඒ කියන්නේ මේක bike එක vibration එකේදී අපි මේ හිර කරන පළවෙනි lock nut එක බුරුල් වෙන එක නවත්තන්න අපි ඊට උඩින් තවත් දෙවෙනි lock nut එකකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ අවසාන වශයෙන් මම මෙන්න මේ steering stem head එකේ වන්නත් උඩ T column එකත් මෙන්න මේ වගේ high කරගන්නවා. ඉතින් මේ වෙද්දි මම T column එකයි steering stem head එකයි එතකොට මෙන්න මේ cup set එකේ cover එක එතකොට footrest ඒ හැම කෑල්ලක්ම වගේ අලුතින් paint කරලා තමයි තියෙන්නේ. A few moments later. ඉතින් ඊට පස්සේ මම කරේ බයික් එකේ ෆෝක් බඩ දෙකයි හැන්ඩල් දෙකයි හයි කරගත්ත එක. ඉතින් මේ ඔන්න පොඩි ලල් එකක් දෙන්න හදන්නේ අපේ චලනිරේෂ් අයියා තමයි මේක මුලින්ම කරලා තිබ්බේ. පස්සේ බාර් හැන්ඩල් කන්වර්ට් කරානේ. සාමාන්‍යයෙන් මේ හැන්ඩල් එක එන්නේ පල්සර් එකේ වගේ මෙන්න මෙතනට. මම මේක දැම්මා T column එකෙන් පල්ලෙහාට. ඒ කියන්නේ මේ යට T column එකයි උඩ ස්ටීරිං හෙඩ් එකයි මැදට දැම්මා. මේක දාන්න ඕනේ මෙන්න මේ ලෙවල් එකටවත් ගන්න ඕනේ. ඔන්න ඔය ගානට වගේ උඩට අරන් හිර කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ බයිසිකල් එකේ රෝදෙත් බයිසිකලයට මං හයි කරගත්තා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අලුතෙන් පේන්ට් කරලාගෙන ආපු foot peg set එකයි gear levers ඒ වගේම brake pedal එක high කරගන්න. ඉතින් ඉස්සරහට මට අලුතෙන් footrest ගේන්න බැරි වෙච්ච හින්දා මම දැනට පිටිපස්සට ගෙන ආපු sprint footrest දෙක මේකේ ඉස්සරහට දාගන්නවා. ඉතින් ඔයාලට මතකද මම කලින් vlog එකක මම ගෙනාවු මෙන්න මේ modify gear lever එක. ඉතින් දැන් මම කරන්න යන්නේ මේකේ පරණ gear lever එක අයින් කරලා අලුතෙන් ගෙනාවු modify lever එක high කරගන්න. ඉතින් අලුතෙන් paint කරපු footrest set එකයි brake pedal එකයි modify gear lever එක high කරාට පස්සේ මෙන්න මේ වගේ පෙනුමක් තමයි bike එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Much later. ඊට පස්සේ අද දවසේ විච්ච අන්තිම වැඩ ටික තමයි
මෙන්න මේ බ්‍රෙම්බෝ බ්‍රේක් ඇන් ක්ලච් ලිවර් සෙට් එක හයි කරන එකයි අපේ මොඩිෆයි සයිඩ් මිරර්ස් එක හයි කරන එකයි. ඉතින් මේ පාර මගේ මොන ලක් එකක්ද දන්නේ මේ මට මෙන්න මේ බ්‍රැකට් දෙකක් හම්බෙලා තිබ්බා. ඉතින් මේ තියෙන අපේ බ්‍රෙම්බෝ බ්‍රේක් පම්ප් එක. ඉතින් බ්‍රේක් පම්ප් එකයි ක්ලච් ලිවර් එකයි බයික් එකට හයි කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ බ්‍රේක් ඇන් ක්ලච් ලිවර්ස් හයි කරනකොට පොඩ්ඩක් ඉස්සරහට පහතට ඇන්ගල් කරලා හයි කරන්න මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ ඔයිල් කෑන් දෙක හයි කරන්න ඕනේ. හැබැයි මේ ඔයිල් කෑන් දෙක හයි වෙන්නේ සයිඩ් මිරර් එක යන දෙකත් එක්ක නිසා මුලින්ම අපි සයිඩ් මිරර් එක හයි කරගෙන ඉමු. ඉතින් මේ තියෙන අපි කලින් vlog එකකදී අරගෙන ආපු modified wing mirror දෙක. ඉතින් දැනටමත් හොඳටම හවස් වෙලා තමයි තියෙන්නේ. අපි ඉතින් මේ වැඩ ටික ඉවර කරලා දාමු. ඉතින් ඔන්න ඔය වගේ ඔයිල් කෑන් එක හයි වෙන බ්‍රැකට් එකත් එක්ක තමයි wing mirror එක අපේ clutch and brake levers වලට මෙන්න මේ වගේ හයි කරගන්න ඕනේ. ඉතින් මම නම් ඔයිල් කෑන් බ්‍රැකට් දෙක මෙන්න මේ වගේ බයික් ඇතුල් පැත්තට තමයි හයි කරේ. ඔයාලට මේක හොඳයි කියලා හිතන පැත්තකට කැමති විදිහකට හයි කරගන්න පුළුවන්. ඉතින් අවසානයේ ඔන්න ඔය වගේ ලුක් එකක් තමයි ඔයිල් කෑන් එකත් හයි කරලා පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ ඔයිල් කෑන් එකේ ඉඳලා පම්ප් එකට යන බටේ හයි කරනකොට පුළුවන් තරම් කොටට හයි කරන්න බලන්න. මොකද නැත්තම් මේක තුල එයා බබල්ස් පිරෙන්න බලනවා. ඉතින් ක්ලච් එක පැත්තේ ඔයිල් කෑන් එක නිකන් ලස්සනට විතරක් හයි කරන හින්දා මං කරේ මෙන්න මේ වගේ ඔයිල් යන බටේ මෙතන අගිස්සට ඇණයක් දාලා සීල් කරගත්තා. ඉතින් දැන් තියෙන්නේ අපේ modify brake hose එක හයි කරගන්න. ඉතින් brake hose එකත් හයි කරලා පස්සේ අවසානට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ කොසෝ handle grip දෙක හයි කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපේ බයික් එකේ වැඩ ටික ඉවරුනේ. ඉතින් දැන් හොඳට හවස් වෙලා තියෙන්නේ. අපි ඉතුරු වැඩ ටික පහුවෙනදට කල් දානවා. Tomorrow. රයිට්. ඉතින් අපිට පහුවෙන දවසේ දිවිච්ච පළවෙනිම වැඩේ තමයි මේකේ ඉග්නිෂන් ස්විච් එක එමන් නැත්නම් යතුරු කට වයරින් කරන එක. ඉතින් ඇත්තටම කිව්වොත් මේ යතුරු කට ස්කයිලයින් එකට එන ඔරිජිනල් යතුරු කටක් නෙමෙයි මම ගත්තේ. ඉතින් ඒ නිසා මේකේ වයර් වල පාට ටික වෙනස්. ඉතින් මට සිද්ධ වුණා මේකේ වයර් වල පාට හතර හරියටම හොයාගන්න. ඉතින් ඒකට මම හදාගත්ත පොඩි ටෙස්ට් ලැම්ප් එකක්. මම ඒකට අරගත්තේ මගේ පරණ ගලවපු සිග්නල් ලයිට් එකක්. ඉතින් මේකේ තියෙන මගේ යතුරු කටේ පාට අතර තමයි මෙන්න මේ වගේ කහයි කළුයි වයර් එකකුයි කළුයි සුදුයි වයර් එකකුයි සුදු වයර් එකකුයි තැඹිලි වයර් එකකුයි. මගේ යතුරු කටේ ආවේ කොළ කළු සුදු කළු සහ රතු කියන විදිහට වයර් හතරක්. ඉතින් ඔයාලට පේනදී මම මෙන්න මේ වගේ යතුර ටර්න් ඔන් කරාට පස්සේ මම මෙන්න මේ හයි කරපු සිග්නල් ලයිට් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මම මේ දැනට සෙට් කරලා තියෙන වයර් දෙකට අදාළව මේකේ කරන්ට් එකක් ගමන් කරනවා. ඉතින් ඔන්න මම අනිත් දෙකට මේකත් හොයාගත්තා. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකටයි කට් ඔෆ් එකට එන වයර් එක හොයාගත්තා. ඔයාලට පේනදී දැන් මේ යතුර තියෙන ඔන් එකේ. දැන් මේක ලයිට් එක ඔෆ් එකේ තියෙන්නේ. මම යතුර ඔෆ් කරාම මේ ලයිට් එක වැඩේ. කියන්නේ යතුර ඔෆ් කරාට පස්සේ ධාරාව ගමන් කරන්නේ මෙන්න මේ කහයි කළුයි වයර් එක සහ කළුයි සුදුයි කියන වයර් දෙක අතර. එතකොට ඔන්න මෙතනින් යතුර මම ඔන් එකට දැම්මා. ඔන්න ලයිට් එක ඔෆ් වුණා. යතුර මම ඔෆ් එකට දැම්මම ලයිට් එක ඔන් වුණා. ඒ කියන්නේ මේ දෙක තමයි අපේ ටර්න් ඔෆ් එක විදිහට වැඩ කරන වයර් දෙක. සරලවම කිව්වොත් එන්ජින් කට් ඔෆ් එක, ඉග්නිෂන් ඔෆ් එක කියන සියලුම දේවල් ටික ඔෆ් වෙන්නේ යතුර ඔෆ් කරාම මෙන්න මේ වයර් දෙක අරහා. එතකොට මේ දෙක ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕනේ මෙන්න මේ කළු සුදු වයර් එකට සහ කොළ පාට වයර් එකට. ඉතින් ඔන්න ඔය වගේ පොඩි සරල වැඩක් පාවිච්චි කරලා මම මේකේ ඉග්නිෂන් ස්විච් එකේ වයර් ටික හොයාගත්තා. ඉතින් ඔයාලට ටෙස්ට් ලැම්ප් එකේ සිද්ධිය තේරුම් නැත්තම් කියන මම ඒකට ඔයාලට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ මම කරේ මෙන්න මේ FZ බ්‍රැකට් එක පාවිච්චි කරලා අපේ නම්බර් ප්ලේට් එක බයික් එකට හයි කරගත්ත එක. ඉතින් ඔන්න ඔය වගේ බයික් එකේ T කොලම් එකේ තියෙන හෙඩ්ලයිට් බ්‍රැකට් එකට යටින් තමයි නම්බර් ප්ලේට් බ්‍රැකට් එක හයි කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ 12 වෙනි බ්ලොග් එකත් ඉවර වෙන්නේ. අපි ඊළඟ බ්ලොග් එකෙන් බලමු කොහොමද ඩෙමාක් ස්කයිලයින් එක ෆුල් සර්විස් එක මම ඉවර කරේ කියලා. ඒ කියන්නේ ඔයිල් මාරු කරලා ඔයිල් ෆිල්ටර් එක සුද්ධ කරලා කොහොමද ස්කයිලයින් එක සර්විස් කරගන්න කියලා අපි ඊළඟ බ්ලොග් එකෙන් බලමු. එහෙනම් එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. See you. Goodbye.